ප්‍රතියෝජක මිත්‍රණිය ඔබ මුලාවී දියුණුව මිසක තාක්ෂණය ඔබට අතුරෙකු නම් නොවේවි. නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාක් නොවේ යන ප්‍රස්තුතය මේ සභාගර්භය සපත් කරන්නට ගෘහ පක්ෂපාතී විනිශ්චය මණ්ඩලයෙන්ද ගන්ධකරණීය ඔබසගෙන අවසරයි. ගරුවියත් සභිකයනි අපි මේ ඉන්නේ එන්නේ යුගයේවත් ගල් යුගයේවත් ආදිමානවයේ හිටපුගේවත් නෙමෙයි. අපි මේ ඉන්නේ 21 වන සියවසේ බිල් ගේට්ස්ලා ඉලෝන් මස්ක්ලා මාර්ක් සකර්බර්ග්ලා ලෝකයේ අධික්‍රමණය කරපු යුගයක අන්දරට රොකට් යන යුගයක ඩිජිටලීකරණය වෙච්ච යුගයක දියුණු වෙච්ච යුගයක. ඉතින් මගේ මිත්‍රනි ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වගේ නූතන තාක්ෂණයෙන් දියුණු වෙච්ච යුගයක අපි නූතන තාක්ෂණයත් එක්ක දිනෙන් දින ආවත්කාලින වෙන්න ඕනේ නැද්ද කියලා මගේ මිත්‍රනි. ඉතින් මගේ මිත්‍රනි එවිට කෙසේද ළමයෙක්ට මේ නූතන තාක්ෂණය අයහපත් වෙන්නේ? ඇල්වින් ඩොෆර් හරි අපූර්ව කතාවක් කියනවා. ඇල්වින් ඩොෆර් කියනවා 21 වන සියවසේ නූගත් පුද්ගලයා වෙන්නේ ලියන්න කියන්න බැරි අය නෙවෙයි මිත්‍රෝනි මේ නූතන තාක්ෂණයත් එක්ක යාවත්කාලින වෙන්න තිය කියලා. ඉතින් මගේ මිත්‍රෝනි ඒ තර්කයෙන්ම අපි අපේ මාතෘකාව මේ සභාගර්භයට සමත කරලා අවසానයි. අපේ මාතෘකාවේ ප්‍රධාන වචන හතරක් තියෙනවා. ඒ වචන හතර තමයි නූතන තාක්ෂණය, දරුවා, යහපත් දියුණුව සහ බාධක කියලා කියන්නේ. මගේ මිත්‍රයනි විද්‍යාවේ ක්‍රමානුකූලව තාර්කිකව ගොඩනගන්න ඕන නම් අපි අපේ මාතෘකාවේ පදනම හරියට පැහැදිලිව නිර්වචනය කරන්න ඕනේ මගේ මිත්‍රයනි. මොකක්ද මේ නූතන තාක්ෂණය කියලා කියන්නේ? මේ Discovery Research Live වෙබ්සයිට් එකේ තියෙනවා සඳහන් වෙනවා නවීන තාක්ෂණය කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව සහ සෞන්දර්ය වැඩි දියුණු කිරීම සඳහා ඕනෑම ශේෂ්ත්‍රයක ඇතිවුණු දියුණුවට තමයි මේ නූතන තාක්ෂණය කියලා කියන්නේ. මගේ පියතුනේ අපි අපේ කණ්ඩායම නූතන තාක්ෂණය කියන එක කොහොමද දන්නවද අර්ථ දක්වන්නේ? අපේ කණ්ඩායම නූතන තාක්ෂණය අර්ථ දක්වන්නේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය, sannivedana සහ දෛනික ජීවිතයේ සෑම කාර්යයක්ම වැඩි දියුණු කර ගැනීමට මේ නූතන තාක්ෂණය තියෙන දියුණුව තමයි අපි නූතන තාක්ෂණය කියලා කියන්නේ. ඒ නව තාක්ෂණය අර්ථ දක්වන්නේ AI රෝබෝ විද්‍යාව සහ අන්තර්ජාලය වැනි ඩිජිටල් නවෝත්පාදන මගින් ආදර වියතුනේ අපේ තර්කය තමයි AI ChatGPT TikTok Facebook කියලා කියන්නේ මේ නූතන තාක්ෂණයේ තියෙන එක මේක මෙවලමක් විතරයි කියන එක. ඊළඟට මම යමු වෙන්නම් මාතෘකාවේ ඊළඟ කොටසට. කවුද මේ දරුවා කියලා කියන්නේ? මගේ වියතුනේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තියට අනුව මේ දරුවා කියලා කියන්නේ වයස අවුරුදු 18 රටු තැනැත්තෙක්. මගේ වියතුනේ වයස අවුරුදු 18ක් වෙනකම් මේ දරුවා ඉන්න ඕනේ දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම යටතේ. ඉතින් මගේ මිත්‍රවරුනි මේ මාතෘකාවේ තියෙන වැදගත්ම වචනය තමයි මේ යහපත් දියුණුව කියන එක. අධ්‍යාපන අමාත්‍යාංශය UNESCO WHO වැනි ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරලා තියෙනවා ළමයාගේ හිස, අත සහ හදවත සංවර්ධනය වීම තමයි මේ දරුවාගේ යහපත් දියුණුව කියලා කියන්නේ. ඒ අනුව දරුවෙක්ගේ යහපත් දියුණුව යනු ආකල්ප වලින්, දැනුමෙන්, කුසලතාව වලින් සංවර්ධනය වීම තමයි මේ යහපත් දියුණුව කියලා කියන්නේ මගේ මිත්‍රෝනි. බාධාවක් කියන වචනය ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් වැනි ශබ්දකෝෂවල නිර්වචනය කරලා තියෙන්නේ යම් කෙනෙකුට ඉදිරියට යන්න දෙන්නේ නැතුව මාර්ගය අවහිර කරන හෝ ක්‍රියාවක් සම්පූර්ණ කරන්න නොදීව තියෙන අවහිරතාවයට තමයි මගේ මිත්‍රෝනි බාධාවක් කියලා කියන්නේ. දරුවාගේ ඉදිරි ගමනට තාක්ෂණය බාධාවක් නෙමෙයි බුද්ධිමය මෙවලමක් කියන එක අපි මේ විවාදය පුරාවටම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් ප්‍රතියෝජක මිත්‍රවරුනි. නව තාක්ෂණය කියලා කියන්නේ ඕනෑ මනුෂ්‍යයෙක් ඇති වෙන යහපත් දියුණුවක් නම් ඒක කොහොමද ළමයාගේ යහපත් දියුණුවට විතරක් බාධාවක් වෙන්නේ? ළමයා යහපත්ද නැද්ද කියලා තීරණය වෙන්නේ නූතන තාක්ෂණය නෙවෙයි මගේ මිත්‍රවරුනි. රූසෝ කියනවා ළමයෙක් ඉපදෙන්නේ සුදු ලෑල්ලක් වගේ කියලා. ඒ සුදු ලෑල්ල පාට කරන්නේ ඒ ළමයාගේ වටේ ඉන්න අය කියලා. ඉතින් මගේ මිත්‍රවරුනි ඒ සුදු ලෑල්ල වටේ ඉන්න අය පාට කරන විද්‍යානුව තමයි මේ ළමයා හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. උගත් බුද්ධිමතුනි අද ලෝකයේ ඩිජිටල් යුගයේ හිමි පැත්තටම ඇවිල්ලා තියෙද්දි තාක්ෂණය බාධාවක් කියමින් දරුවෝ ඉන්නේ ඈත් කිරීම හරියට රළට බියෙන් මුහුදට වහින්න නැති නැවියෙක් වගේ අසාර්ථක පරපුරක් බිහි කිරීම නෙවෙයිද වියතුනේ? තාක්ෂණය කියන්නේ දරුවාට ලැබුණු ශාපයක් නෙවෙයි. තාක්ෂණය කියලා කියන්නේ ලෝකයේ ජය ගන්න ලැබුණු විශ්ව කර්ම මෙවලමක්. ඉතින් මගේ මිත්‍රවරුනි මේ මෙවලම දරුවාගේ යහපත් දියුණුවට බාධාක් නොවේ යන තර්කය ක්‍රමානුකූලව ගොඩනගන්න අපි අපේ මාතෘකාව කොටස් තුනකට ඛණ්ඩනය කරා මගේ වියතුනේ. ඒ අනුව අපේ පළමු වන පදනම වන නූතන තාක්ෂණය දරුවාගේ දැනුම සංවර්ධනයට බාධාක් නොවේ යන්න. දෙවන කතිකාව විසිනුත් කුසලතා සංවර්ධනයට බාධාවක් නොවේ යන්න. දෙවන කතිකාව විසිනුත් ආකල්ප සංවර්ධනයට තාක්ෂණයේ බාධාවක් නොවේ යන්න. ජීවන කතිකාව විසිනුත් කරුණු එකින් එක ගෙනහැර පදනම තාර්කිකව සන්නද්ධ කරන්න සූදානම් වෙලා ඉන්නවා වියතුනේ. ඉතින් විවාදයේ පදනම ශක්තිමත් කරන්නට ඔවුන්ට බාර දෙමින් නූතන තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවන ප්‍රස්තුත
ප්‍රස්තුතය මේ සභාගර්භය තුළ සපත කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. අතහැර දත් අතර සිරව සිටි මනුදම් ගුණයෙන් පෝෂණය නොවුනත් යාන්ත්‍රික දවසින් පැෂපෙති කෘත්‍රිම බුද්ධිය රච කරනා කල හදවතේ ගැස්ම නිහඬ වේවි නූතන විපතක් ගොරකඩ අසලම දරුවා හෙට දින අයිමි වේවි ගර්ගයතුනි අත් දරුවා යනු හුදෙක් ඇටලේවස් දහරවලින් සැදුණු සජීවී මනුෂ්‍යයෙකු නොවේ හේතන් හතරෙන්ම දැපෙන යාන්ත්‍රික ලූකඩයක් පමණි අදවසේ අප හැමෝටම මාතෘකාව වන්නේ නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාව කියන්නයි. ගරු වියතුනි තාක්ෂණය යනු දියුණුවක් නොවේ. දරුවාගේ සහජ බුද්ධිය, නිර්මාණශීලීත්වය, මානසික ගුණාංග සේකර තමන දරුණු බාධාවක් බව මේ සභාගත තුල සමත කරන්න අද මා සමගයේ කණ්ඩායම සූදානම් සිටිනවා. ගරු වියතුනි අපගේ ප්‍රස්තුතය වඩාත් පැහැදිලි වීමට මම අපේ ප්‍රස්තුතය අනුවාදකව තුනක් ඔස්සේ ඔබට පැහැදිලි කරන්නම්. 1. දරුවා යනු කවුරුන්ද? 2. නූතන තාක්ෂණ යනු කුමක්ද? 3. දරුවාගේ යහපත් දියුණුව යනු කුමක්ද? ගර්භයතුනි මම මාගේ පළමු අනුවාදකාරය දැරෙන්නම්. දරුවා යනු කවුරුන්ද? ශ්‍රී ලංකාවේ 1989 අංක 50 දරන ළමා හා යොමුන් පරිදි යටතේ දරුවා යනු කවුරුන්ද පැහැදිලි වාර්තා දක්වා දෙනවා ගර්භයතුනි. පරිතරට අනුව වයස අවුරුදු 18ට අඩු සෑම තැනකම දරුවෙක් ලෙස හඳුන්වනවා ගර්භයතුනි. ඒ අතරම ඔවුන් පුතෙක් ශාරීරික පමණක් වර්ධනය වන්නන් පමණ නොවේ. රාජ්‍යයේ නීතිමය රැකවරණය හා සදාචාරාත්මක මඟ පෙන්වීමේ වර්ධනය ඔස්සේ වර්ධනය වන්නන්. මෙය ඔබේ හෝ මගේ පෞද්ගලික නිර්වචනය නොවේ ගර්භයතුනි. මේ රටේ නීතිය දරුවා නිර්වචනය කරන විදිහයි ගර්භයතුනි. ගර්භයතුනි මගේ දෙවන අනුවාදකාරයස තාක්ෂණය අනු කුමක්ද කියලා විස්තර කරන්නම්. ගර්භයතුනි මා මෙහිදී නූතන තාක්ෂණය විදිහට හඳුන්වන්නේ පුදේ පරිගණක යන්ත්‍රයක් හෝ ස්මාර්ට් ජංග මුද්‍රකත් නොවේ. නූතන තාක්ෂණය යනු දරුවාගේ සැබෑ ලෝකය හා ප්‍රායෝගික අත්දැකීම් අතික්‍රමණය කරමින් දරුවා කෘත්‍රිම දත්ත ලෝකයේ කිසිල කර තබන මිනිස් ශ්‍රමයට හා උන්තියට විකල්ප ලෙස තියෙන යාන්ත්‍රිකමය මෙවරම්. ගර්භයතුනි මම මේ දෙක සංසන්දනය කරන්නම්. දැනුම් විතරක් තියෙන මානසික ගුණාංග නැති මේ යන්ත්‍ර වලට පහළ වෙන දරුවා බීවන්නේ දැනුම් පමණක් තියෙන මානසික ගුණාංග නැති ආජීවී වස්තුවක් විදිහටයි ගර්භයතුනි දරුවා බුද්ධිය ඇසුවා විසඳාගත යුතු ප්‍රශ්නයකට AI හෝ ඉන්ටර්නෙට් වගේ ශනික පිළිතුරු ලැබෙන විට ඒ දරුවාගේ ස්වාධීන චින්තනය මිය යනවා නේද ගර්භයතුනි. කෙසේද යහපත් දියුණුවක් වන්නේ ගර්භයතුනි. මගේ අවසාන මාතෘකාව වන්නේ දරුවාගේ යහපත් දියුණුව. අපි මෙතනදී යහපත් දියුණුව විදිහට හඳුන්වන්නේ පුතෙක් හොඳින් ඉගෙන ගැනීම හෝ හොඳින් විභාග සමත් වීම නොවේ. දරුවාගේ යහපත් දියුණුව ලෙස දරුවා යහපත් ලෙස දියුණු වීමට අනිවාර්යයෙන්ම ඔහු ඇය කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යන අංග හතරෙන්ම සම්බන්ධ විය යුතුයි. කායික දියුණුව ගත්තාම ඒ දරුවාගේ කායික සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ අවධානය කරනවා. ඉස්තර දුවල පැන සෙල්ලම් කරපු ළමයා තාක්ෂණයට කොට වීමත් සමග තිරයක් ඉදිරිපස හෝ වෙනත් තාක්ෂණික යන්ත්‍රයක් ඉදිරිපස තවත් යන්ත්‍රයක් බාටපත් වෙනවා ගර්භයතුනි. මානසික දියුණුව ගත්තාම මානසික දියුණුව යනු දරුවා තුළ ඇතිවන හැඟීම් තමාට පාලනය කරගැනීමට ඇතිවන හැකියාවයි. තාක්ෂණය මගින් ලබා දෙන ශනික තෘප්තිය නිසා අද වන විට ඉවසීම, මානසික ඒකාග්‍රතාවය වගේ හැඟීම් සම්බර තබා ගැනීමට දරුවන් වගේ තියෙනවා ගර්භයතුනි. මේ නිසා තම ජීවිතය අගාධ රැගෙන ගිහපු ළමයින් බොහෝ දෙනෙකුගේ විස්තර අද අපේ සමාජයේ අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඉතින් මේ තාක්ෂණ නිසා බිහිවෙන්නේ ගර්භයතුනි මානසික ශක්තිවත් දරුවෙක් නොවේ. ඕනෑම පීඩනයකදී මානසික කඩාවැටෙන මානසික දුර්වලයෙක් ගර්භයතුනි. අන්තිම වශයෙන් සමාජීය දියුණුව යනු දරුවා විසින් සමාජය තුළ යහපත් අන්තර්භූත සම්පත් ඇති කර ගැනීමයි. ඒත් වර්තමානයේදී මේ නූතන තාක්ෂණයත් එක්කම දරුවා සැබෑ මානුෂීය සම්බන්ධතාවලින් ඇදලා වර්චුවල් ලෝකයක සිරව ඉන්නවා. මේ නිසා සමාජයේ එකිනෙකා හා සහයෝගයෙන් සමාදානයේ කටයුතු කිරීම වගේම පිළිලා දෙනවා. ඒ වගේම හුදෙකලා වූ ආත්මාර්ථකාමී දරුවන් බිහිවලා තියෙනවා. අවසාන වශයෙන් ආධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? ආධ්‍යාත්මික දියුණුව යනු දරුවා තුළ යහපත් හට ගැනීමයි. යහපත් දියුණුව දරුවා තුළ යහපත් ආධ්‍යාත්මික සිතුවිලි ඇති වෙනවා. ඒත් මේ අන්තර්ජාලය හරහා ගලා යන ප්‍රචණ්ඩත්වය නිසා දරුවාගේ ගුණාංග විනාශලා දෙන ගොඩවිදුනේ. නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාව කියන අපගේ ප්‍රස්තුතය තවදුරටත් මේ සභාගර්භය තුල සඵල කරන්න මගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සූදානම් වෙලා ඉන්නවා. ඒ අනුව දෙවන කතිකාව විසින් නූතන තාක්ෂණය දරුවාගේ කායික හා මානසික යහපත් දියුණුවට බාධා කරන ආකාරය, දෙවන කතිකාව විසින් නූතන තාක්ෂණය දරුවාගේ සමාජීය හා ආධ්‍යාත්මික යහපත් දියුණුවට බාධා කරන ආකාරය, හතරවන කතිකාව විසින් තාක්ෂණ නිසා දරුවාගේ සාර්ථක පිළිහෙන ආකාරය,
වශයෙන් අපගේ පස්තුර කවුරුටත් මේ සභාගත යුතු සමත කරන්න අපේ කණ්ඩායම සූදානම්. ගරු බුද්ධිමතුනේ යකඩයක් තරම් තාක්ෂණයට යොමු කළා පියක් හදන්න පුළුවන්. ඒ වුණාට කුඩා දරුවන්ගේ මනස ඒ විදිහට යාන්ත්‍රීකරණය කළා ඔබ ලබන්න බෑ. දරුවා යනු ලෝකයේ අත්විඳිය යුතු සජීවී ජීවියෙක්. තාක්ෂණය විසින් දරුවාට දෙන්නේ දැනුම් පමණයි. නමුත් ඔහුට අහිමි කරන්නේ ඔහුගේ ජීවිතයයි. දත්තරෝගේ සිදුවියන් ළමා ලෝකයේ මනුෂ්‍යත්වයේ සුමුද අහිමි දරුවා දියුණු නම් අපි අත් කරගත් මේ විපත පාදකයන් මිස රුකුලන් නොවේ කිසිදා. ගරු බුද්ධිමතුනේ අපට අවශ්‍ය වන්නේ තාක්ෂණයෙන් මතු දන්ත්‍රයන් නෙවේ. මනුෂ්‍යත්වයෙන් යුතු සජීවී දරුවෙකුගේ තාක්ෂණ දරුවාගේ ඒ සජීවී බව උදුරා ගන්නා තාකල් ඒ දරුවාගේ යහපත් දිනට ප්‍රධාන බාධක ලෙස මේ සභාගත පිටු සම්පත කරමින් මන්හියට වෙනවා. पश्यति नो लूका काकोरत्रौन पश्यति विद्या विहीनु मूढस्तु दिवारत्रौन पश्यति बकमुनाට දවල්ට පේන්නේ කාක්කාට රාත්‍රියට පේන්නේ අද මාතුකාව ප්‍රතියෝජනය කරන ප්‍රතියෝජකයින්ට පදනෙමෙන්ම මාතුකාව පැහැදිලි නෑ. හරි කනගාටුයි ආදරණීය වේතුනේ. අපේ නායකතුමා තාර්කිකව මාතුකාවට අනුවම පදනම ගොඩනගලා තියෙද්දි ප්‍රතියෝජක පිළේ නායිකාව තාමත් අඳුරේ අතපත ගන්නවා. මම මාතුකාවට යන්න කලින් පුංචි දෙයක් මතක් කරගන්නම්. ගරු ආදරණීය විතුනේ අපි මේ ඉන්නේ නවීන තාක්ෂණය ඉහළින්ම තියෙන 21 වෙනි සියවසේ. ඉතින් අද අපිට ලැබිලා දිනවා කාලෝචිත මාතුකාවක් තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ කියලා. ඒ අර්ථයෙන් මම කතා කරන්නේ සීමිත පෙළ පොතෙන් ඔබට ගිය දරුවා විශ්වීය දැනුම් පද්ධතියකට සම්බන්ධ කිරීම පිළිබඳ ගරු ආදරණීය විතුනේ අනුව මම පළමු කාරණේ කතා කරන්න ඩිජිටල් පුස්තකාල ගැන. මගේ ආදරණීය විතුනේ අතීතයේ අපි පුස්තකාලයකට ගිහින් කාලය වැය කරගෙන පැය කිහිපයක් කාලය වැය කරගෙන නැහිලා පොත් 3-4කින් කන්නු සෝල්පයක් රැස් කරගෙන ආව මගේ ආදරණීය විතුනේ. ඒ උනාට අද තාක්ෂණයත් එක්ක බලද්දී කොහෙද මගේ ආදරණීය විතුනේ පුස්තකාලයකට ගිහින් පොතක් කියවුවා කියලා අර තාක්ෂණය ඇතුලේ තියෙන දැනුම අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආදරණීය වේතුනේ අද තාක්ෂණයේ ගෑවිලා තියෙන Google Safari වගේ වෙබ් අඩවියකට ගියාම අපිට එක සර්ච් පාරකින් දැනුම් ගබඩාවක් ලබා ගන්න පුළුවන් මගේ ආදරණීය වේතුනේ. ඉතින් මම නැවතත් මතක් කරන්න ආදරණීය වේතුනේ අපි මේ ඉන්නේ අර එඬේර යුගයේවත් අර ගල් යුගයේවත් අර කෘෂිකාර්මික යුගයේවත් නෙමෙයි මගේ ආදරණීය වේතුනේ. අපි මේ ඉන්නේ නවීන තාක්ෂණයත් එක්ක ලෝකෙ ඉස්සරහට යන 21 වෙනි සියවසේ මගේ ආදරණීය වේතුනේ. මම කාරණාංග දෙකට කතා කරන්න දෘශ්‍යමාන හා ප්‍රායෝගික අවබෝධය ගැන. ආදරණීය වේතුනේ නිස්සල පෙළ පොතක තියෙන නිස්සල රූපයකට පුළුවන් ද මගේ ආදරණීය වේතුනේ සෞරග්‍රහ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයවත් හෘද ස්පන්දනයක ක්‍රියාකාරීත්වයක් පෙන්වන්න බෑ මගේ ආදරණීය වේතුනේ. ඒ වුණාට වර්තමානයේ ඇවිල්ලා තියෙන තාක්ෂණයත් එක්ක අපිට ලැබිලා තියෙනවා ඩිජිටල් කරණය කරපු 3D වීඩියෝ ලබා ගැනීමේ හැකියාව. ඒකෙන් අපිට පුළුවන් ආදරණීය වේතුනේ තාක්ෂණයෙන් හෘද ස්පන්දනයේ ශබ්දය වගේම හෘද ස්පන්දනය වන ආකාරය දැක ගන්න මගේ ආදරණීය වේතුනේ. කාල් රොජර්ස් නම් මනෝවිද්‍යාඥ පවසලා තිබෙනවා ආදරණීය වේතුනේ ඇසීමෙන් ලබන දැනුමට වඩා දැකීමෙන් ලබන දැනුම ඉතා ප්‍රබලයි කියලා. ඒකම මගේ ආදරණීය වේතුනේ තාක්ෂණයේ දරුවාගේ දියුණුවට යහපතක් නොවේ කියන කාට්ටියට එල්ලගෙන දැනන්ත පහරක් වෙනවා මගේ ආදරණීය වේතුනේ. මම කාරණාක තුනට කතා කරන්න මගේ ආදරණීය වේතුනේ යාවත්කාලීන වූ දැනුම දරුවාට සමීප කරන්නේ කොහොමද සමීප වෙන්නේ තාක්ෂණයත් එක්කද කියලා. මගේ ආදරණීය වේතුනේ විද්‍යාව තාක්ෂණයේ ඉතිහාසය කියන විෂයන් දිනෙන් දින අලුත් වෙනවා මගේ ආදරණීය වේතුනේ. මේ අලුත් වෙන විෂයන් ඇතුළත් කරලා මුද්‍රිත පොතක් නිෂ්පාදනය කරන්න උනත් අවුරුද්දකට වැඩි කාලයක් යන්න පුළුවන් ආදරණීය වේතුනේ. ඒ පොඩ්ඩක් හිතන්න මගේ ආදරණීය වේතුනේ අද අභ්‍යවකාශ වෙන මොකක් හරි සිද්ධියක් පැය කිහිපයක් යනත් කලින් අපිට ලබා ගන්න පුළුවන් මගේ ආදරණීය වේතුනේ. අන්න එතනින්ම අපිට පැහැදිලි වෙනවා නේද ආදරණීය වේතුනේ තාක්ෂණය කොච්චරම් වේගවත් අපිට මේ යාවත් කාලින තොරතුරු ලබා දෙන්න. මගේ කාරණාංග 4ට මම කතා කරන්න ආදරණීය වේතුනේ මේ සමහර අයගේ ප්‍රශ්නයක් වෙන මුලා වීඩියෝ ගේම් ගහන එකෙන් ළමයාගේ දැනුමට බාධාවක් වෙන්න පුළුවන් නේද කියලා. මගේ ආදරණීය වේතුනේ ඒක නිෂ්ඵල තර්කයක් බවට පත් කරන්න සෞඛ්‍ය සංගම විසින් සමත් වෙලා දින ආදරණීය වේතුනේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් 2022 වර්ෂයේ ළමුන් 2000කට ආසන්න පිරිසක් යොදාගෙන කරපු සමීක්ෂණයකින් ඔප්පු කළ දින කරු ආදරණීය වේතුනේ පැය 3කට හෝ ඊට වැඩි කාලයක් වීඩියෝ ගේම් ක්‍රීඩා කරන අයට දැනුම් ගැනීමේ පරීක්ෂණවලදී හොඳින්ම ක්‍රියා කළා දිනවා කියලා. ක්‍රමවත් පරිගණක ක්‍රීඩාවක් නිසා දරුවන්ගේ ආකල්ප කුසලතාව වර්ධනය වෙලා තියෙනවා කියලා. ඉතින් ආදරණීය වේතුනේ මම නැවතත් කියන්නේ මේ සභාගර්භය තුල තාක්ෂණය කිසි විටකත් දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ කියලා. ඒ සමගින් මම නිහඬ වෙන්නම්.
සුවඳයි ළම කල සුවඳ නොකිලුටු සිතක පතුලයි හදවත නිබඳ තාක්ෂණයේ රළු රළ පෙළ හමුව මැද මැලවෙයි දරුවාගේ සොඳුරුතම ලොව අද දරුවා පක්ෂපාතී බුද්ධ විශ්ව පඩුලෙන්ද මා ඉදිරියේ සිර යෝජක ලෙස අවුරුරි මා මදකර පෙර පැවසේ කවිතුරම අද මාස්ටර් කරන මතේ හරේ ගැබ්බති පෙරවා දරුවෙක් යනු පිපෙන්නට කරතරන සුවඳ විහිදුවන්නට බලන මැල කකුලා ඒ මාර්ග වල ස්වභාවික හිරුවෙලි සොඳුරු වැහිවිලු අවශ්‍යයි නමුත් ඒ ස්වභාවික දිනුනට බාධා කරමින් නූතන තාක්ෂණය මිත්‍ර කෘත්‍රිම රශ්මිය අද ඒ මාර්ග කකුලා කාලේ මැද වියාමන සකස්වා තිබෙනවා නූතන තාක්ෂණ දරුවාගේ යහපත් දියුණුවට බාධාවකි යන්නේ නූතන තාක්ෂණ දරුවාගේ කායික සහ මානසික සෞඛ්‍ය නුසුසු යන අපගේ ස්ථාවර ප්‍රකාශ කිරීමට දෙන්න වඩා අවසර ගරු විද්වතුනි මා මුලින්ම අවධානය යොමු කරන්නේ දරුවාගේ කායික සෞඛ්‍යයටයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙමත් නැත්නම් WHO නිකුත් කරන නවතම නිර්දේශයන්ට අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන් දිනකට පැයකට වඩා නිරන්තර බලා සිටීම ඔවුන්ගේ ශාරීරික වර්ධනයට අහිමි කරයි අද දරුවා නමුත් අද තත්ත්වය කුමක්ද? අද දරුවා නිතර සිරකල්පෙක් වෙලා හමාරයි. ක්‍රීඩා පිටියේ දුවපණිකා වෙනුවට නිවසේ කොනකට වී සිටීම නිසා ළමා තරබාරුකම එහෙම නැත්නම් චයිල්ඩ් ඔබේසිටි අද ලෝක වසංගතයක් වෙලා තියෙනවා. දරුවෙකුගේ අතිසහ පේශී සංවර්ධනයට අවශ්‍ය හිරුවෙ නිසා ක්‍රියාශීලී බව අද තාක්ෂණික උද්ඝාටන අවසానයි. ගරු විද්වතුනි තාක්ෂණය නිසා දරුවාගේ ශරීර පුඩුවා වෙනස් වෙමින් පවතිනවා. වෛද්‍ය පරීක්ෂණ පෙන්වා දෙන්නේ ටෙක්ස් නෙක් සින්ඩ්‍රෝම් හේවත් ජංගම දුරකථන දෙස බලා සිටීම නිසා එක්වන පොඳුරට පෙළේ ආබාධ අද දරුවන්ට ශීඝ්‍රයෙන් වර්ධනය බවයි. එමෙන්න ඇමරිකානු අක්ෂරවාදී සංඝය පවසන කුඩා කාලේ සිටම තිරයට දිරාවරණය වීම නිසා දරුවන්ට තන මයෝපියාන්වත් දුර පෙනීම දුර්වල වීමේ රෝගය වර්ෂ 2050 ඒ කියන්නේ තව අවුරුදු 24ක් යනකොට ලෝක ජනගහනයේ 150කට වැඩි වෙනවා කියලා ගණන් බලලා තියෙනවා මම අපේ බුද්ධිමත් යෝජක පිළිස අපි කියන්නේ අහන්න කැමති උපස්ති වලක් නොමැතිව ලෝකයේ දකින්න පුළුවන් ලෝකයේ දකින්න ඔය අභියුක්තව නේද ඔය අලංකිත තාක්ෂණයේ දියුණුව මනෝ විද්‍යාඥයන් පවසන පරිදි වීඩියෝ ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය ආරම්භයෙන් ක්ෂණික දෘෂ්ටිය නිසා පොළේ ඩොපමින් හෝමෝන අධික ස්‍රාවය වෙනවා මේ මද්ද්‍රව්‍ය ලැබෙයක් සමානයි මේ සිදුවන්නේ කොහොමද දරුවා ඉවසීම නැති වෙනවා ගුරුවරයෙක්ට සාවධානව හැමකම් දීමට නැති අවධානය පිළ වෙනවා අද දරුවාට සැබෑ ලෝකයේ මිනිසුන් සමග කතා කරනකොට ලේසි ඇටි WhatsApp කරා ඉමෝජි ෂෙයා කිරීමයි සහ කම්පැනියටදී හුදකලාව දරුවට ප්‍රමිති කිරීමට තාක්ෂණය විසින් පාර කපා දී තිබෙනවා ජොනතන් හයිට් කියන ඇමරිකානු කතුවරයා තමයි The Answer Generation කියන මේ පොතේ සඳහන් කරනවා තාක්ෂණය නිසා දරුවාගේ මානසික සෞඛ්‍ය පිළිවිය ආකාරය සහ ඔවුන් සැබෑ ලෝකෙන් දුරස් වී ආකාරය විද්වතුනි අවසාන වශයෙන් මා ප්‍රශ්න කර සිටිනවා සයිබර් හිරිහැර සහ සමාජ මාධ්‍ය හරහා තමයි අන් අය සමග සැසඳීම නිසා ඇතිවන මානසික විෂාද හේතුවෙන් ළමා සිය දිනසකින් වර්ධනය වී බව වාර්තා පෙන්වා දෙනවා තාක්ෂණයේ දියුණු වීදුයි එය අපි පිළිගන්නවා නමුත් ඒ දරුවාගේ කායික ක්‍රියා සහ මානසික සැනසීම විනාශ කරන්නේ නම් ඒ කිසිසේත්ම යහපත් දියුණුවක් ලෙස හඳුන්වන්න බෑ ගරු විද්වතුනි ප්‍රකට මනෝවිද්‍යාඥ ජීන් ට්වෙන්ජ් මහත්මිය වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණයත් හයිජෙන් නම් අගනා කෘතියේ ඇයිට වැදගත් නිරීක්ෂණයක් සඳහන් කරනවා අතීතයේ දරුවන් තම මිතුරන් හමු වීමට නිවසින් බැහැරට ගියා වර්තමාන සමාජය තුළ තම නිවසේ කාමරය තුළට විතාක්ෂණය හරහා මිතුරන් සමග සම්බන්ධ වෙනවා බැලු බැලමට මේ ආරක්ෂක ක්‍රමවේදයක් ඔබට හැඟෙන්න පුළුවන් නමුත් ජීන් ට්වෙන්ජ් මහත්මිය පෙන්වා දෙන්නේ සැබෑ මානව ඇසුරක් ඉන් පර්සන් ඉන්ටරැක්ෂන් එකක් නොමැති නිසා මෙම දරුවන් පෙරවරු පුරවන දෙන්නස බුදකලාවට විෂාදයට පත් වෙති බවයි ගරු විද්වතුනි අවසාන වශයෙන් මම මෙසේ පවසනවා අදාප තාක්ෂණය ගැන කතා කරන්නේ මේ ලෝකයේ දිනු මෙවලමක් නිසා වෙනි නමුත් ඒ තාක්ෂණය විසින් මත දරුවාගේ කායික සුවය ඕහල් ඇඳකටත් මානසික විකාශ ඩිජිටල් සිරකුඩියකට කොටුවර හමාරයි දරුවෙකුගේ සැබෑ සිනාව සුභිය යුත්තේ විද්‍යුත් තිරයක තිබෙන පික්සල් ලක නොව මඩ තැවරුණු සෙල්ලම් පිට්ටනිය කිය දරුවෙකුගේ මනස පෝෂණය විද්‍යාවේ බුදකලාව වීඩියෝ ක්‍රීඩාවකින් නොව මනුෂ්‍යත්වයේ සහකම් නිසා සැබෑ මිනිස් සම්ප්‍රදායවලදී ගරු සබුද්ධිකයිනි තාක්ෂණය යන වේගවත් යානයක් විය හැකි නමුත් ඒ යානය දරුවාගේ සෞඛ්‍ය බියවි ලෝකයේ අධ්‍යක්ීම් වල සුන්දරත්වය පිළිගන්නේ නම් ඒ අපට ඒ වේගයෙන් ඉන්න ඵලයේ කුමක්ද කායිකව දුර්වල මානසික උදකලාව උදව් කරන නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට ප්‍රබලතම බාධකයක් වන බව මේ සභාවට සමත කරමින් මාණ්ඩියට නම් ප්‍රතියෝජක මුහුණු මුව පැටව් වගේ නේද මහ වැස්සට දෙමුණු ස්මාර්ට් ලොවේ ඇනලොග් ප්‍රතියෝජක මිදුරු අහගෙන ඉන්න ගොඩ නගනා හැටි කරුණු නූතන තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ යන ප්‍රස්තුතය නැවත වතාවක් සභාවට ස්ථාපිත කරන්නට අවසරයි. ගතිය තුනේ අපේ නායකයා මාතෘකාවට අදාළ ඉදිරිපත් කළ පදනමේ දෙවන මාතෘකාව වුණු දරුවා තුළ නිර්මාණශීලී කුසලතා සංවාදයට නූතන තාක්ෂණයේ බාධාවක් නොවේ යන පදනම විවාද තුළ තාර්කිකව වර්ණනයි මාගේ මේ සූදානම. පියක් සතුටේනි මම මේ කතා කරන්නේ 21 වන සියවසේ ඩිජිටල් තාක්ෂණික ලෝකයක ඉඳන් අද ලෝකයේම කටයුතු කරන්නේ පොතේ දැන්වෙන් ඔබට කිය ඩිජිටලීකරණය වූ විශ්ව ගම්මානයක. ඉතින් මම අද කතා කරන්නේ මේ විශ්ව ගම්මානය තුළ ජීවිතය හොයන දරුවට ප්‍රායෝගික ලෝකයේ ජය ගන්න අවශ්‍ය කරන කුසලතා වර්ධනය සඳහා තාක්ෂණය කොතරම් ප්‍රබල ලෙස දායක වෙනවද කියන එකයි. තාක්ෂණය මගේ මුළු ලෝකෙම ජයගත් ගේට්ස් මහත්මයා කියනවා තාක්ෂණය කියන්නේ මිනිසාගේ හැකියාව වර්ධනය කරන මෙවලක් බව. ඒ මිනිසුන්ට එකිනෙකා සමග
ඒ නිසාම දරුවා තුළ නිර්මාණාත්මක කුසලතා සංවර්ධනයවත් ප්‍රකාශ කරනවා. අනේ මගේ ඇඩලොග් මිතුරනි, ඉතින් ඔබ කොහොමද කියන්නේ තාක්ෂණය දරුවාගේ යහපතට බාධාවක් කියලා? මිතුරනි, අද ලෝකයේ ඕනෑම රස්සාවක නියැලෙන්න නම් ඩිජිටල් සාක්ෂරතාවය අත්‍යවශ්‍යයි. එය නැති වුණොත් වෙනස් වෙන ලෝකෙට මුහුණ දෙන්න බැරුව බැලලෙන්න තමයි සිද්ධ වෙන්නේ. ප්‍රතියෝජක මිතුරන් කියනවා තාක්ෂණ නිසා දරුවා තුළ තර්කානුකූල චින්තනය ගැටලු විසඳීමේ හැකියාව අඩු වෙනවලු. නෑ, අපි කියනවා එය දරුවාගේ චින්තනයේ දියුණුවට බාධාවක් නෙවෙයි කියලා. ගස් අපි කියන්නේ ප්‍රතියෝජක මිතුරන් කොහොමද පැවසුවත් තාක්ෂණය දරුවාගේ නිර්මාණශීලී කුසලතා සංවර්ධනයට බාධාවක් කියලා. නෑ, මම කියනවා දරුවාගේ අසීමිත නිර්මාණශීලීත්වය සංවර්ධනය කරන තාක්ෂණය හේතුවක් වෙනවා කියලා. මම මේක ඔප්පු කරලා පෙන්නන්නම්. ගත් හේතුනේ අතීතයේ දරුවෙකුට තමාගේ නිර්මාණශීලීත්වය පෙන්වන්න තිබුණේ පැහැට පැන්සල නැත්තම් සීමිත උපකරණ ටිකක් විතරයි. නමුත් අද තාක්ෂණය නිසාම දරුවාට ග්‍රැෆික් නිර්මාණ, වීඩියෝ එඩිටිං, 3D නිර්මාණ සහ සංගීත නිර්මාණ වැනි නවීන කුසලතා රාශියක් ප්‍රගුණ ගන්නට තාක්ෂණය නිසාම ලැබිලා තියෙනවා. උගත් මිතුරනි, තාක්ෂණය දරුවාගේ නිර්මාණශීලීත්වයට වැටපදින්නේ නැහැ. එය දරුවාගේ කල්පනා ශක්තියට පියාපත් ලබා දෙනවා. තාක්ෂණයේ හේතුවෙන් වර්තමානයේ වන විට දරුවා තුළ සංනිවේදනය සහ සහයෝගීතා කුසලතා සංවර්ධනය වෙන්න මහඟු වේදිකාවක් වෙලා තියෙන බව ඔබ දන්නවද? අද දරුවෙකුට ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙක් එක්ක එකට වැඩි කෙනෙකුගේ කුසලතාව පුහුණු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබට මතක ඇති කොරෝනා කාලයේ Zoom team හරහා ගෙදර එකට සම්බන්ධ වෙලා වැඩ කළා. ලංකාවේ ඉඳන් ලෝකයේ හොඳ විශ්වවිද්‍යාලයේ ළමයි සමග එකට සම්බන්ධ වෙලා වැඩ කරා. වැඩ කිරීමේ හැකියාව තාක්ෂණය සමග ලැබිලා තියෙනවා. සමවැය පුදුරන් සමග අදහස් උමල් කර ගැනීමට යාපෘතිවල නිරත වීමට සහ සාමූහික වැඩ කිරීමේ කුසලතා සංවර්ධනයට තාක්ෂණය නිසාම අපූර්ව වේදිකාවක් බවට පත්ලා තියෙනවා. ඒ නිසාම දරුවාගේ සමාජීය කුසලතා සංවර්ධන ලැබෙන්නේ මහඟු පිටිවහලා. මොවුන් පවසනවා තාක්ෂණය හින්දා දරුවන් අලස වෙනවලු. එහෙම නෑ මිතුරනි, තාක්ෂණය සමග එකට ගියේ නැත්නම් ඩිජිටල් යුගයේ හුදකලා වූ උපස්සසියෙක් වගේ නූතන ලෝකයෙන් වෙන් වෙලා පරණකම වලම තමයි එළිලා ඉන්න වෙන්නේ. දරුවා නිවැරදිව පෙන්වීම යටතේ තාක්ෂණය භාවිත කරනවා නම් 21 වන සියවසේ ඩිජිටල් ලෝකයට අවශ්‍ය බහුවිධ කුසලතා පුහුණු දරුවෙක් බවට පත් කරන්න පුළුවන් යුතුනේ. තාක්ෂණය කියන්නේ දරුවාගේ නිර්මාණශීලී පියාපත්වලට විලංගු දාන බාධකයක් නෙමෙයි. ඒ පියාපත්වලට අහස පෙනෙන මහා බලවේගයක්. ඒ නිසාම තාක්ෂණය දෙස පියෙන් බලන ආකල්ප නැමැති ඔය ලොකුවට පේන කුඩා කණ්ණාඩිය පසුගින් තියන්න. එදා දරුවාට තාක්ෂණය නැමැති නිවැරදි මෙවලම ලබා දෙන්න. එදාට ඔහු නූතන ලෝකයට ගැලපෙන නිර්මාණශීලී ගෝලීය පුරවැසියෙක් ලෙස අභිමානයෙන් නැගී සිටිය යුතුනේ. උගත් සභිකයනි, දෑතේ සහ මනසේ කුසලතා එකවර වර්ධනය කරන්න නව තාක්ෂණයේ තරම් බලවත් අපූර්ව මෙවලමක් ලොව නොමැති බව පසක් කරමින් මට අවසරයි. නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ යන තර්කය නැවත ස්ථාපිත කරමින් ඔබෙන් සමුගන්නට ජලය පයිපේ පැටේ බෙලේ කටින් රැගත් ළමෝ වටා සිටි තුඩින් දෙපා තබා පෙරින් බෙලේ සුරංගනා කතා මේ පැත්තෙන් ඇසේ. එසේනම් අපක්ෂපාත මිනිස්සු මඩුලෙන්ද යෝජිපිනේ සහෝදරියන්ගෙන්ද අවසරයි ප්‍රවිෂ්ඨ වෙන්න මගේ මාතෘකා ලෙසද නූතන තාක්ෂණය දරුවාගේ අධ්‍යාත්මික දියුණුව සහ සමාජීය දියුණුවට ඇති කරන අහිතකර බලපෑම මේ මහා සභාකණ්ඩය තුළ ඉදිරිපත් කිරීමට බොද්ධර්මයේ කියන්නේ කාටද? හරි. අපේ ඔළුවට අපි දැක් ගමන් එන්නේ මොකද්ද? ඒ දරුවගේ හැසිරීම, කතාබහ, ඇඳුම් පැළඳුම්, බාහිර පෙනුම වගේ ගුණාංග වගේම ඒ පුද්ගලයා දරුවා අනිකුත් අයත් එක්ක ගම්දෙනි කරන විදිහ මෙන්න වගේ ගුණාංග පිළිපොන් දරුවෙක් තමයි අපි බොදු දරුවෙක් කියලා කියන්නේ. හරි. අද මගේ මම මාතෘකාව මේ නූතන තාක්ෂණය නිසා දරුවාට යහපත් මානසිකත්වය බිඳදමනවා. පරිකල්ප ශක්තිය නැති කර දානවා. බුද්ධිමට්ටම අඩු කරනවා. අත්දැකීම් නැති වෙනවා. තමාට බාහිර සමාජයෙන් එන හොඳ නරක තේරුම් ගැනීමට පහස වෙනවා. හරි. මම අද මගේ මාතෘකාව කොටස් දෙකකට ඛණ්ඩනය කරගන්නම්. ඒ තමයි අධ්‍යාත්මික දියුණුව සහ සමාජීය දියුණුව. අධ්‍යාත්මික පිළිහිම කියන්නේ මොකද්ද? දරුවෙක් තුළ පවතින අභ්‍යන්තර සාමය, ජීවිතයේ අරමුණ සහ සදාචාරාත්මක පාලිමාව අහිමි වීම. මම ඊළඟට කියන්න මේ නූතන තාක්ෂණය දරුවාට ඇබ්බැහි වුණාම ඒ ඇබ්බැහිවීම තුළ මේ දරුවට ෆෝන් එක නැති බලියක් වඩපත් වෙනවා. බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධකම් දුරස් වෙනවා. දෙමාපියන් සමග වෛරයක් ඇති වෙනවා. විවිධ ගැටුම් මාරවුත් ඇති වෙනවා. විද්‍යුත්නි අවසානයේ සියදිවි හානිවත් පවා සිදුවීමට ඉඩකඩ තියෙනවා. අද සමාජයේ මෙවැනි සිදුවීම් කෙතරම් ප්‍රමාණයක් අසංග දකින්න ලැබෙනවද? මෙවැනි ක්‍රියා මගින් අහිංසක මාර්ගයක් පුළුවන් වටිනා ජීවිත අහිමි වෙන්නේ නැද්ද? අපේ බුද්ධිමත් යෝජිපිටේ මම කැමතියි අලියට ඉදිරිපත් කරන්න. දෙමසියදි විහානිවලදී ඒම අවස්ථාවලදී ඔයාලා කියන නූතන තාක්ෂණය යහපත් දිනුවක් වෙනාද? අධ්‍යාත්මික දිනුව කියන්නේ ඒකට සෞඛ්‍ය තියෙනවා. ඒ වගේම තමයි ළමයිගේ පෞරුෂය තියෙනවා. ශ්‍රීත්‍රි පද්ධතියට බද්ධ වෙලා ඉදිරියට යන්න ඕනි. වැඩිහිටියන්ට සලකන්න, ගුරුන්ට සලකන්න වගේම පූජ්‍ය පක්ෂයට අප සතු ඉදිරි යුතු කමිටි කිරීම. වෙන්නේ මේ වගේ අපි පොදු දරුවෙක් විදිහට
කියන මේ තුනම මගේ තර්කය ඕගොල්ලන්ට අනුව ඕගොල්ලෝ යහපත් දේ කියාගන්න නූතන තාක්ෂණය මේ තුනම එකවර ළඟා කරගත් අවස්ථාවක් හිතන්නට පෙන්නන්න ලොකු හොඳ වෙලේ දරුවන්ටයි කිව්වත් අද ඒ වචනයට පවණක් සීමා වෙලා තියෙනවා මොකද දරුවන් පුංචි කාලේ ඉඳන්ම මේ සමාජයේ දකින්නේ හොඳ දේවල් නෙවෙයි වර්තමානයේ මේ තාක්ෂණික වෙලා සමග සමාජයට පාදමන ඔබ කොහොම ප්‍රවේශමෙන් තමක් කාලේ රැක් ගන්න ඕනේ සම්මාසයේ හදිරිය සමග ඇසුරු කිරීමේදී ලබන අත්දැකීම් ඔවුන් සමග ක්‍රියා කිරීමේ ක්‍රීඩා කිරීම තුළින් ලබා ගන්න පෞෂ සංවර්ධනය තාක්ෂණික උපකරණ වලින් ලබා ගන්න බෑ කිරීම තුළින් ලබා ගන්න දැනුම මේ බුද්ධිය නවීන තාක්ෂණික උපකරණ වලින් ලබා ගන්න බෑ ඒ වගේම තමයි දැන් අපේ ධර්ම විෂය කරුට දැන් පින්තූර අදින හැටි තරම් පින්තූර හොයාගන්න අන්තර්ජාලය එහෙම කරාම කොහමද මෙන්න මේක චිත්‍ර හැකියාව දිනු වෙන්නේ අද අපේ දරුවන් දුවල පැනල කරන සෙල්ලම් වලට වඩා මෙන්න මේ නවීන තාක්ෂණයෙන් කරන සෙල්ලම් වලට හුරු වෙලා මේවා ඉන්න චරිත ඔවුන්ගේ වීර බවට පත් වෙලා සමාජ වශයෙන් කොහමද මේ නූතන තාක්ෂණය අහිත කරන්නේ අතීතයේ ගෙදර හැමෝම රාත්‍රියට කෑමේසේ ආහාර ගන්නවා ඒ අර සමාජයේ මොකද වෙලා තියෙන්නේ කවුරු සමාජයේ පස්තන කියන නම් පස්තන කන්නේ වෙලාව පහකට ඒතරම් මේ දරුවන් අපේ නූතන තාක්ෂණයට ඇබ්බැහි වෙලා තමන්ට තියෙන ප්‍රශ්නයක් සහෝදරයෙක්ගේ කතා කරන්න නම් ඒ තරමට මම නූතන තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඒ වගේම තමයි දරුවන් හුදකලා සිටීම මේ හුදකලා සිටීම හොඳ දෙයක් නෙවෙයි කණ්ඩායමක් ලෙස ඉන්න විට කණ්ඩායම හැදීමේ කටයුතු කරන්න පුළුවන් ඒ වගේම මේ ෆෝන් එකේ ළම ඇබ්බැහි වෙලා තමන්ගේ යාළුවෙක්වත් අසරසෙක් එකක් නැලෙහි පිළිදෙක එකක් කතා කරන්න සමාජයක් උදා වෙලා තියෙනවා ඉතින් නවීන තාක්ෂණය ගැන දාන මිනිස්සු හොඳ දෙයට මේ යොදා ගන්නවා දානෙම නැති මිනිස්සු මේ නරක දෙයට යොදා ගන්න නැද්ද තම අවශ්‍යතා හඳුනාගෙන ඊට යොදන තාක්ෂණය භාවිත කිරීම තාක්ෂණයට දැන් ලෙස පහළ නොවීම තාක්ෂණයෙන් වෙනස් වීම වලට උචිත පරිදි අනුගත වීම නොවේද අප කළ යුත්තේ එම ධර්මයේ මේ මහා සභාවකට තුළ ඉක්රුම් දෙකට හරිමින් මාගේ කතාව මෙතකින් වාටපත් කරනවා සම්මා සම්බුදු යෝජක සිංහහණගේ ගුම්දෙන මේ විද්වත් සභයේ ප්‍රතියෝජක පුහුතර්ක තන තන ඇසුරගේ හිස් කලගෙඩිවන් ඔලු ගෙඩි ඇති මාමිතුරේ අවසරයි විඳලන්න ගෙන තර්ක නිසි ලෙසිනේ නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ යන ප්‍රබල ප්‍රස්තුතය නැවත වතාවක් මේ සභාගාරය තුළ සමත කරන්නට අවසරයි දැන් මේ ප්‍රතියෝජකයෝ උත්සාහ කරන්නේ 21 වන සියවසේ විද්‍යාත්මක දියුණුවේ හිමි පැත්තටම ගිය තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් කියලා හම්බට ගහන්නද හරි පාර හරියටම දැනගෙන වැරදි පාරේ යන්න එපා මිතුරේ යහපත් දියුණුව කියලා ඔබ මෙතෙක් වෙලා හම්බට ගැහුවේ දරුවාගේ මානසික මට්ටම බැඳීම් ගැන විතරයි ඒක යහපත් දියුණුව ඇතුලේ එක් කාරණයක් විතරයි අපේ පදන මේ තුන්වෙනි මාතෘකාව වුණු දරුවාගේ යහපත් ආකාර සංවර්ධනයේ තාක්ෂණයේ බාධාවක් නොවේ යන තර්කය ගොඩනගන්න අවසරයි මම ඔබ දෙසට ඇඟිල්ල දික් කළා හන්නම් තාක්ෂණය කියලා නාම මාත්‍රයක්වත් නැතිවුණු ආදි මානවීය යුගයේ පවා ස්ත්‍රී දූෂකයෝ මිනිමරුව හිටියේ නැද්ද කොටින්ම කිව්වොත් අයහපත් දරුවෝ හිටියේ නැද්ද නෑ මිතුරේ එදත් එහෙමයි හිටියා අදත් එහෙමයි ඉන්නවා ඒකට තාක්ෂණයේ බාධාවක් උනේ නෑ දරුවා හැදෙනකොට පරිසරයෙන් හා ආරෙන් දරුවට ලැබුණු දේවල් තමයි අයහපත් ලක්ෂණ විදිහට එළියට ආවේ ඉතින් නායකතුමියනේ දරුවගේ යහපත් දියුණුවට තාක්ෂණයේ බාධාවක් කියලා ඔබ ගොඩනගපු පුහුතර්කය මම මේ උදාහරණයෙන් පුස්තකවල පත් කළා දාන්න මොහොත් පිය කදගත මිනිමරුවෙක්ට ඒ ජීවිතය විනාශ කරන්න පුළුවන් ඒ පියෙන් භාවිත කළා සාල වෛද්‍යවරයෙකුට මැරෙන්න යන මිනිහෙක් ජීවත් කරවන්න පුළුවන් ඉතින් ඔබම කියන්න මෙතන වරද තියෙන පියේද නැත්නම් භාවිත කරන පුද්ගලයෙක්ද කියලා තාම මොන තර්කද දරුවගේ දියුණුවට බාධාවක් වුනේ තාක්ෂණය නෙවෙයි ඒ භාවිත කරන පුද්ගලයාගේ ස්වභාවය ඒ ඉන්නක කොටලක සියලු තර්ක අලු දූවිලි කළාමාරයි ඒ වගේ පළවෙනි කතිකය කියනවා මෙහෙම දෙයක් ඔය ඔබයි කියන විදිහට දරුවා යහපත් වෙන තාක්ෂණය නිසා නම් අපි ලදරුවෙක් තාක්ෂණයට ඉන්පුට් කරලා හොඳ හෝ නරක දරුවෙක් අවුට්පුට් එක විතර ගන්නවනේ නේදනේ එහෙනම් අපිට දෙමාපියෝ වැඩි හිටිය ගුරුවරු මොකටද ප්‍රතියෝජක පිළේ පළවෙනි කතිකය කියනවා තාක්ෂණය නිසා දරුවා හුදකලා වෙනවලු විහිළු සබයන්නේ එපා මිත්‍රේ තාක්ෂණයේ හින්දාමත් දරුවෙක්ට විවිධ ආගම්වල රටවල සංස්කෘතිය ඉතිරි ඉතා සමීපව දැකලා ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ හින්දාම ලෝකෙ වෙනත් જાතීන් සංස්කෘතිය දෙස විවෘත බලලා ධනාත්මක ආකල්ප සංවර්ධනය කරගන්නත් Skype WhatsApp වගේ තාක්ෂණික මෙවලම් හින්දා ලෝකෙ ඉන්න ඕනම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා ඉතින් ඔබ කොහොමද කියන්නේ තාක්ෂණය නිසා ළමයි හුදකලා වෙනවා කියලා දෙවන
ගසාගෙන ගිය කුණු දුවිලි වගේ අප ගෙනාපු තර්ක සේරම අපි බිඳදමල ඉවරයි. ඉතින් නැවත නූතන තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාක් නොවේ යන ප්‍රබල ප්‍රස්තුතය මේ සභාවට සමත කරමින් මාණ්ඩියට වෙනවා. ස්තුතියි. මායා සජීවී හදවත අජීවී ලෝක අතර මන්වී මනුස්සත්වයේ ගුණ සුවඳ යන්ත්‍රයකට හොමාරු වී තිරය මත මියදෙන සදාචාරයේ මල් පොරවි හෙට දින උරුමය නූතනත්වයේ අඳුරේ සැගවි මෙතෙක් වෙලා මගේ ප්‍රතියෝජක පිළේ සහෝදර සහෝදරයන් හරි අපූර්වට යෝජක මත බිඳ දමමින් අපගේ ප්‍රස්තුතය සපත කළා. ඉතින් නැවත මේ සභාව තුළ අපගේ ප්‍රස්තුතය සපත කිරීමට ගම්භීර තුනේ දින්න මටන් මතකට අවසර බලන්න අපේ රට දිහා ශ්‍රී ලංකාව කියන්නේ කොච්චර උසස් සංස්කෘතියකට උරුමකම් කියන රටක්ද. දෙමාපියන්ට ජනනමා කරු කරන අපේ සංස්කෘතිය අද දරුවන් අතින් කෙමෙන් දුරස්සනවා. ගුරුවරුන්ට සැලකීම කලකට සැලකීම මෙවැනි ගුණාංග දරුවන් අතින් අද පිරිනමනවා. මේට වගකිය යුතු වන්නේ ඔබ ඔය කියන්නා වූ නූතන තාක්ෂණය නොවේද? සංස්කෘතිය යන්න තාල්සේ එල්ලුන්නමති පුද්ගලයා කියන පරිදි සංකේතානුසාරයෙන් සමාජීය ලෙසින් කොට ගන්නා වූද පාරම්පරික වශයෙන් අත්පත් කොට ගන්නා වූද සියලුම චලනයන්ට දෙහි සාමූහික නාමය සංස්කෘතියයි. මේකේ සංස්කෘතිය සමග මුසු අධ්‍යාපනයත් එක්ක වැඩෙන දරුවාගේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙනවා. මානුෂීයත්වයේ සම්පන්නිත බව කරුකිරීම පෞෂත්වයේ මෙන්ම සංනිවේදනයේ ආදරයෙන් කරුණාව වැනි මානව දයාවෙන් විදම කරපුණ පිහිටීම නිසා මේ සාර ධර්ම ගුණ ධර්ම මනාවක පෙන්වන්නේ වෙනවා. අපේ ප්‍රතියෝජක පිළේ ප්‍රධාන කටකය කියනවා හිස අතපය සම්වර්ධනය වීම දරුවෙක්ගේ අධ්‍යාපනය කියලා. එතකොට මේ ජංගම දුරකථනය මගින් සුද්ධ තරංග නිකුත් වෙනවා. මේක අපේ මොළේ නියුරෝන වලට ප්‍රධාන ලෙස බලපානවා. එතකොට හිස අතපය සම්වර්ධනය වෙනවද? පරිගණක ක්‍රීඩා වලට යොමු වීම තුළින් දරුවන්ගේ නිපුණතා ආකල්ප පෞරුෂත්වයේ සංනිවේදනය මගේම තමයි කණ්ඩායම් හැඟීම නායකත්වයේ වර්ධනය වෙනවා. පරිගණක ක්‍රීඩාවකින් වෙන්නේ දරුවන් තුළ තෘප්තියක් ඇති කරවා ඒ තුළට කොටු කිරීම නොවේද? කණ්ඩායම් ක්‍රියාකාරකමකින් අපි බලාපොරොත්තු වෙන දේ ඔබ ඔය කියන තාක්ෂණය තුළ තියෙන පරිගණක ක්‍රීඩා තුළ නෑ. ඒ වගේම තමයි තාක්ෂණය නිසා දරුවන්ගේ සාධර්ම සහ සංස්කෘතිය පිරිහීම පිළිබඳ සමාජයේ විවිධ මතවාද පවතින අතර ඒවා ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඔස්සේ විග්‍රහ කරන්න පුළුවන්. සදාචාරාත්මක පරිහානිය හිංසනයේ අඩංගු පරිගණක ක්‍රීඩා හා අන්තර්ජාල අන්තර්ගතය නිසා දරුවන් තුළ ආක්‍රමණශීලීත්වය මානවකාමීත්වය මෙන්න මේ වගේ දේවල් වර්ධනය වෙනවා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. මේක ප්‍රතිඵලයක් විදියට මෛත්‍රිය කරුණාව සහ අවිහිංසාව වැනි සාම්ප්‍රදායික උදාරගති ගුණ දරුවන් අතින් ඈත් වෙනවා. සමාජීය ගුණකලාව ස්මාර්ට් දුරකථනය සහ ටැබ්ලට් පරිගණක සමග අධික කාලයක් ගත කරන නිසා දරුවන් පෞලික සහ සැබෑ සමාජීය නැති අත්‍යන්ත ලෝකයකට තනිවෙනවා. මේ ඔවුන්ගේ සංනිවේදනය හැකියාව සහ මානසික සමතුලිතතාව බඳු වෙන්න හේතු වෙනවා. හතරවෙනි කටකය කියනවා WhatsApp වලින් ගොඩක් මිනිස්සුත් එක්ක ළමයි සම්බන්ධ වෙනවා කියලා. අන්තර් පුද්ගල සම්බන්ධතා මිනිස්සෙක් හැඩගැටලා කතා කරන්නේ නැතුව WhatsApp එකකින් chat කරලාද ඕගොල්ලෝ ඔය කියන අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නෙ. ඉතින් මම මෙතනින් පොඩ්ඩක් අතීතයට යන්න කැමතියි. ඉස්සර මහා වියතුරු විහිුනේ ඔබ ඔය කියනා වූ තාක්ෂණය නිසාද? අයිසැක් නිව්ටන් අපල්ගෙඩිය වැටෙන වෙලාවේ ජංගම දුරකථනයක් තිබුණා නම් ඔය ජංගම දුරකථනය බලබලා ඔහු අපල්ගෙඩිය කකයි ගියේ. එහෙනම් අද ඔබ කියනා වූ අපි අද ඉගෙන ගන්නා වූ ගුරුත්වාකර්ෂණය ඉගෙන ගනීද? තාක්ෂණය කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට විතරක් නෙමෙයි සියලුම පැත්තෙන් දරුවන් පිරිහීමට ප්‍රධානතම හේතුවක්. ඉතින් සබඳ කමදුරස්සි හදවතේ තෙතමනේ වියකි මනුදම් පරිවෙති තාක්ෂණය රජවි තිරය මත දිවේ දරුවාගේ අනාගතෙහි සදාචාරයේ මලකම නූතනය තුළ සැඟවී ඇත. ඉතින් මම අවසාන වශයෙන් මේ සභාව තුළ කියන්න කැමති රුත්වින්දුනි අධ්‍යාපනය සඳහා දරුවන්ට තාක්ෂණය විශාල බාධාවකි. නූතන තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාක් නොවන කන්දක් තරම් වූ ප්‍රස්තුතය කෙන්දක් කිරීමට ගොස් අසරණ සිටින මාගේ සෞඛ්‍ය ප්‍රතියෝජක පිළේ පුහුතර්ක බිඳදීමට මට අවසාන වරටත් අවසරයි. ගරු වියතුනේ ලෝකයේ අඟහරුමත ජනාවාසාදන යුගයක තොරතුරු තප්පරේ මේ මුළු පෘථිවිය වටා යන යුගයක ප්‍රතියෝජකයෝ දරුවාගේ යහපත් දියුණුවට තාක්ෂණය බාධාක් වෙනවා කියලා පැවසීම හරියට ගිරුවෙලිය නිසා අස්තේ නිලංකාර වෙනවා කියලා මේ මුළු ලෝකෙම අඳුර තියන්න ඕනේ වගේ අම්මනේ ඕනේ තරගයක් නෙවෙයිද?
නව තාක්ෂණයේ දරුවාගේ අනාගතයේ දිනන රන් කළ අතුරක් කියලා අපි පුන පුනා කියද්දී නායිකාව ඇතුළු මුළු කණ්ඩායම කියනවා දරුවාගේ මානසික කායික දියුණුවට බාධාවක් වෙන කතාවක් කියනවා. විහිළු සපයන්න එපා මිත්‍රවනි. ඔබට වැරදුනේ නායිකාව කතාවට ගැලපෙන්න පදනමවත් නිර්වචනයවත් හරියට සැපෙපු නැති එක. ඔබ මුලින් ඉඳලම වරද්ද ගත්තා. මම අහන්න කැමතියි නූතන තාක්ෂණයේ යහපත් දියුණුවට බාධාවක් නම් අද ඔබ මේ විවාදයට එන්නේ අශ්වකරත්තයකින්ද උගුරට හොරා බෙහෙත් බොන්න එපා මිත්‍රවනි. මගේ යෝජක පිළේ මිත්‍රවනි ප්‍රතියෝජක පිළේ යහපත් දියුණුව කොච්චර බාධාවක් වෙලා කියනවනම් ඒගොල්ලෝ තියාගෙන ඉන්න කොළ පොත්පත් වලින් ඉලාගෙන කොළද මගේ මිත්‍රවනි. නව තාක්ෂණය කියලා කියන්නේ සමාජය තුළ දින දිනුවක්. ඒක හොඳයි නරකයි කියලා තීරණය වෙන්නේ භාවිතා කරන ආකාරය මත මිසක් තාක්ෂණයේ දින වැරද්දක් නිසා නෙවෙයි මගේ මිත්‍රවනි. ඒ හින්දා අවසානවර මම ඔබට එක මෙහෙම පැහැදිලි කරනවා. මම මුලින්ම හැරෙන්න නායිකාව සහ දෙවෙනි කතිකාව වෙතට. ඔවුන් දෙදෙනාම කියනවා තාක්ෂණ නිසා දරාජස් දරුවා සමාජය තුළ හුදකලා වෙනවා කියලා. මට කනගාටුයි මිත්‍රවනි. ඒක හරි අපූර්ව විදියට අපේ හතරවෙනි කතිකා හරි ලස්සනට පැහැදිලි කළා. එදා ගමේ වැඩ සීමා වූ දරුවා අද ග්ලෝබල් විලේජ් එකේ පුරවැසියෙක් වෙලා තියෙනවා. ඉතින් කොහොමද හුදකලා වෙන්නේ? හුදකලා වෙලා නෙමෙයි මිතුරනේ. හුදකලා වෙලා නෙමෙයි මිතුරනේ. ගෝලීය සම්බන්ධතාවයත් එක්ක වෙලා දෙවන කතිකයා කියනවා තිරේ දෙස බලාගෙන හිටියාම ඇස් වලට හානි වෙනවලු. ඔව් එහෙම වෙන්න පුළුවන්. තාක්ෂණික උපකරණ නෙවෙයි පොත්පත් දිහා එක දිගට පැය 4-5 බලාගෙන ඉන්නත් එහෙම වෙන්න පුළුවන්. අපි ඒවට උත්තර දීලා ඉවරයි. වාහනයක් දීපු ගමන් එලවන්න බෑ. ඒක එලවන විදිය හරියට පුරුදු වෙන්න ඕනේ. තාක්ෂණයත් එහෙම තමයි. ලේසියට අම්මලා තාත්තලා ළමයින්ට තාක්ෂණ උපකරණ දීලා බලාගෙන ඉන්නවා. හැබැයි පාවිච්චි කරන විදිය උගන්වන්නේ නැහැ. ඒක පේරන්ටින් ස්ටයිල් එකේ වැරද්දක් මිසක් තාක්ෂණයේ තියෙන වැරද්දක් නෙවෙයි. ඊළඟට නායිකාව සහ දෙවෙනි කතිකයා කියනවා තාක්ෂණය නිසා දරුවන් මානසික ආතතියෙන් ලක් වෙලාලු. විවාදයකට එනකොට හරියට කරුණු හොයාගෙන ඉන්න මිතුරේ. අපේ දෙවෙනි කතිකයා හරියට පරිශ්‍රණයක් මගින් ලස්සනට ඔප්පු කරලා පෙන්නවා. පරිගණක ක්‍රීඩා නිසා බුද්ධිය වර්ධනය වෙනවා කියලා, තීරණ ගැනීම වර්ධනය වෙනවා කියලා. ළමයි මානසික පීඩාවන්ට ලකුණේ එදා වගේ ගෙවල් වල ඒගොල්ලෝ දෙක සෙල්ලම් කරන්න කවුරුත් නැති හින්දා ගොඩක් වෙලාවට ගෙදර ඉන්න එක ළමයි අම්මලා තාත්තලා ගෙදර එනකම් ගේ අසර වෙලා තට්ටදලියෙන් ඉන්නේ. ඔයාලා කියන විදිහට එහෙනම් ඔය මානසික ආතතිය ඩබල් ට්‍රිපල් වෙන්න බෑ මිත්‍රවනි. රූපවාහිනිය පරිගණකයේ දුරකථනයේ තියෙන හින්දා අද දරුවන්ට ඒ තනිකම දරා ගන්න පුළුවන් වෙලා තියෙනවා පියුතුනේ. ඊළඟට දෙවෙනි කතිකා කියනවා එක දිගටම ශනික උපකරණ භාවිත කිරීම එක දිගටම තාක්ෂණික උපකරණ භාවිත කිරීම නිසා ශාරීරික ආබාධ ඇති වෙනවා කියලා. ඔව් ඉතින් ඒක ඇත්ත. විභාග කාලේ ළමයි එක දිගට වැරදි ඉරියව් වලින් පාඩම් කිරීම හින්දා ළමයින්ට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මගේ මිත්‍රවනි ඒක තාක්ෂණයේ තියෙන වැරද්දක් නෙමෙයි. වැරදි ඉරියව් වල තියෙන වැරද්දක්. විවාදයකට එනකොට හරියට කරුණු ගොනු කරගෙන ඉන්න මගේ මිත්‍රයා. ඊළඟට මගේ ප්‍රතිවචන පිළේ මිත්‍රවරුන් කියනවා හරිම මිහිරි කතාවක්. තාක්ෂණ නිසා ස්නායු දුර්වල වෙලා දැනුම අඩු වෙනවලු. මගේ දෙවෙනි කතිකයා හරියට පරීක්ෂණයක් මගින් ඒක ඔප්පු කරලා පෙන්නවා. දරුවා දියුණු වෙන්නේ, බුද්ධිය පිරිපුන් වෙන්නේ, විශ්ව පුරවැසියෙක් වෙන්නේ මෙන්න මේ තාක්ෂණයේ හින්දා කියලා. පාඩම් කරපුවා ඔහෙ දොඩවන්න එපා මිත්‍රවනි. අනිත් කණ්ඩායම කියන්නේ මොනවද කියලා හොඳට අහගෙන ඉඳලා කරුණු ගොඩ කරන්න මිත්‍රවනි. තාක්ෂණයේ හින්දා ස්නායු දුර්වල වෙනවා කියලා කියනවනම් මෙන්න මේ ලිපියේ තියෙනවා ස්නායු වඩා දුර්වල වෙච්ච අයගේ අවශ්‍යතා දරුවන්ට ස්පීච් ටෙස්ට් මෘදුකාංගය ඕඩියෝ බුක් වැනි මෘදුකාංග වලින් හොඳට දැනුම සංවර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. අපේ නායිකාව සහ කතිකයන් සියලුම දෙනා කියනවා තාක්ෂණයේ හින්දා ළමයන්ගේ චින්තන නිර්මාණශීලී බව නැති වෙනවා කියලා. 2012 දී මේ එස්ටෝනියාව කියන රට 7 වසරේ ඉඳන් ළමයින්ට කෝඩින් රොබෝ විද්‍යාව වගේ දේවල් උගන්වනවා. ඉතින් එහෙනම් ඒ රටේ ඉන්න ඕනේ පට්ටම ඕනේ එස්ටෝනියාව තමයි ව්‍යවසායකයන් වැඩිම පිරිසක් බිහි කරපු රට. ස්කයිප් තාක්ෂණය නව විද්‍යාත්මක දිනුවක් ලැබුවේ ඒ රටේ මගේ මිත්‍රවරුනි. තාක්ෂණය කියන්නේ මාර්ගෝපදේශයක්. ඒක අරන් Tamanගේ දෙයක් ගොඩනගන්නේ නැතුව ඒක කොපි කරනවා කියලා කියන්නේ තාක්ෂණයේ තියෙන වැරද්දක් නෙවෙයි. ඒක භාවිතා කරන මිනිහාගේ තියෙන වැරද්දක්. මගේ ප්‍රතියෝජකව ගොඩනගපු හැම තරකයක්ම තාක්ෂණයේ වැරදි නිසා ඇති වෙච්ච ඒවා නෙවෙයි පියතුනේ. නිවැරදි කළමනාකරණය, මඟ පෙන්වීම, අවංක බව වගේ හොඳ තාක්ෂණික අධ්‍යාපනයක් දෙන්න මගේ රටේ අධ්‍යාපනයට බැරි වෙච්ච හින්දා ඇති වෙච්ච දේවල්. ඉතින් අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. මේ ශ්‍රී පුණ්‍යාලක දම්පියසේ ගුවන්තලයේ යෝජක පිළි අපේ ප්‍රබල හඬ මුසු කරමින් නූතන තාක්ෂණය දරුවාගේ යහපත් දියුණුවට බාධාක් නොවේ කියන එක ප්‍රස්තුත කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. ඇස්කරි තලියට තිබුණාට හිස් මොළ 4ක් ඇවිත් කටමත ඔහෙ දෙඩුවාට යමු නමින් සිංහ හමද්දා රැඟුවාට විරුද්ධරයි මිතුරුන් ඔබ පෙරදුම් කටරියාම ඉතින් වල පුරාටම යෝජක පිළ හරි ලස්සනට කෙනා නූතන තාක්ෂණයේ දරුවාගේ යහපත් දියුණුවට බාධාවක් නොවේ කියලා. මම ප්‍රතියෝජක පිළට ආරාධනා කරනවා සහෝදරයනි බලන්න මේ සමාජය දිහා. හරිවා කායික පරිපිරීම් දෙස බලන්න කරු විදුනේ අද
ක්‍රීඩා පිටියට වඩා සමීප වී ඇත්තේ අඳුරු කාමරයක ගෙන පරිගණක තිරය. ඉස්සර දරුවා සරුංගලයක් කැවලා බයිසිකලයක් පැදලා විනෝද වුණා. ඒ ළමයි වලට අද අපිට දකින්න හම්බෙන්නේ වීඩියෝ ක්‍රීඩා කරන අපේ දරුවෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2019 වර්ෂයේ නිකුත් කළ Guidelines on Physical Activity, Celebrity Behavior and Sleep for Children under 5 years of age. සඳහන් විදියට මේ අක්‍රීය ජීවන රටාව නිසා දරුවාගේ කායික සංවර්ධනය අඩාල වෙනවා. ඉතින් ගරුකියතුනි මේ යෝජන පිළින් අහන්න කැමතියි ඔබ කියන දියුණුවද මේ මානසික පිළිම ගත්තම් ගරුකියතුනි බලන්න අත් දරුවෙක්ට පොතක් කියලා අවසන් කරන තරමවත් ඉවසීමක් නැහැ. ඕන් පුරුදු වෙලා ඉන්නේ ක්ෂණික පිළිතුරු ලබා දෙන AI හා ඉන්ටර්නෙට් වගේ සෙවුම් යන්ත්‍ර වලට. මේ නිසා සැබෑ ජීවිතයේදී ගැටලුවක් හෝ පීඩනයක් ආවම ඔහුට දරා ගන්න බැහැ. ඔහු මානසික වැටෙනවා ගරුකියතුනි. ඒ වගේම තමයි ඒ මානසික දුර්වලකම් බලපාන තාක්ෂණික ළමා අපයෝජනය සාධිහිරි ආස අපිට දරුවන් පෙන්වීමෙන් සිදුවන බව 2024 අංක 9 දරන මාර්ගදර්ශක ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතේ සඳහන් වෙනවා. ඉතින් යෝජකලේ සහෝදරයනි මේකද ඔබ කියන යහපත් දියුණුව. ගරුකියතුනි සමාජීය පිළිහිම් පිළිබඳ මම එක්තරා රටක කරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළි කරන්නම්. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු 700කට වඩා වැඩි පිරිසගේ සහභාගීත්වය දෙමාපියන් හලා මේ 5000කට අධික පිරිසගේ දත් විමර්ශනය ජර්මනිය මගින් සිදු කරන ලද ලික් පරීක්ෂණයෙන් මේ පිළිබඳ දත් හෙළි වෙනවා ගරුකියතුනි. මෙහිදී සොයාගත් ආකාරයට අධික ඩිජිටල් මාධ්‍ය භාවිතා කරන දරුවන්ගේ භාෂාමය හැසිරීමේ හැකියාව අවධානය යොමු කරන වගවීගේ දැරීමේ හැකියාව කිලිහිලා තියෙනවා. එසේම අසහනය ඉක්මන් කෝපයද මේ දරුවන් තුළින් දක්වන ලබන ප්‍රධාන ලක්ෂණ ගරුකියතුනි. අවසාන වශයෙන් ආධ්‍යාත්මික දියුණුව ගත්තම ගරුකියතුනි අන්තර්ජාලය හරහා ගලායන ප්‍රචණ්ඩත්වය නිසා දරුවන්ගේ ගුණධර්ම විනාශ කරන ගරුකියතුනි කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ගරුකියතුනි. තවත් කෙනෙක් පාරේ වැටලා ඉදී ඒ ඉන්නකොට ඔහුට උදව් කරන වෙනුවට එහි වීඩියෝ ගැන ලයික්ස් ලබා ගැනීමට දෙනමෙන් තරම්ම අද අපේ සමාජයේ දරුවන් පිරිවෙලා ප්‍රාර්ථනා ගරුකියතුනි. එතකොට මේකද මේ යෝජක පිළේ සහෝදර සහෝදරයන් කියන දියුණුව ගරුකියතුනි. ඒ වගේම අපේ යෝජක පිළේ හතරනිකත් කියනවා වෛද්‍යවරයෙක්ට පිහියක් දෙනවා කියලා. එතකොට අහනවා ඒ විෂය භාවිතා කරන එක වැරද්ද පිහියද වෛද්‍යවරයාට තියෙන කියලා ගරුකියතුනි. ඔවුන් කතා කරේ යුනිවර්සිටි ගිහිල්ලා PhD එකක් ලබාගත් වෛද්‍යවරයෙක් ගැන. ඒ අද අපි මේ සභාගමේ තුල කතා කරන්නේ ගෞරවයක් ගැන. වෛද්‍යවරයාට කියතු 9 ආයක හොඳ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. සමහරට රෝගියෙක්ගේ සත්කම කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒත් අපිට කියන්න බෑ දරුවෙට පිහිය ලබා දීමේ. ඒ ළමයා වෙන මිනිහෙක් ගිහිල්ලා නේද නැත්නම් ඒ පිහිය පළතුරු ගෙඩියක් කරලා කපයි ගරුකියතුනි. ඒ වගේම අපි යෝජකයන්ගේ ප්‍රශ්නයක් කරනවා. අපි යෝජකයන්ගෙන් අහනවා අපි දවසු කායික මානසික ආධ්‍යාත්මික සමාජීය කියන අංග හතරම එක්වරම දියුණු අවස්ථාවක් කියන්නේ කියලා. කොහෙද ඒ ඔබේ අවස්ථාව? එතකොට ඔබ කෑගසා කියන මේ දියුණුව සිදුවන ගරුකියතුනි. ඒ වගේම ගරුකියතුනි යෝජක පිළ කියනවා ඉරෝන් මාසකේත අය නිසා මේ තාක්ෂණ දියුණුව වෙලා තියෙනවා කියලා ගරුකියතුනි. ඒ දන්නවද ඔවුන් මේ දරුවා යොදාගන්නේ ඔවුන්ගේ නිෂ්පාදනයක් විදිහට විතරයි. ඔවුන්ගේ විකුණුම් භාණ්ඩයක් විදිහට විතරයි. ඔබ දන්නවද iPad නිර්මාණකවරයා ඔවුන්ගේ දරුවන්ට වයස අවුරුදු 12 වෙනකම්ම iPad එක භාවිතා කිරීම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරුකියතුනි අපේ යෝජක පිළේ හතරවෙනි තත්ත්වය මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. මේ තාක්ෂණයට කලින් සමාජයේ අයහපත් පුද්ගලයන් කියන හිතේ නැති කියලා ගරුකියතුනි. හිතියා ගරුකියතුනි ඒ මේ අයහපත් පුද්ගලයන් කියන එක වැටිදුර වෙලා තියෙන්නේ මේ තාක්ෂණයත් එක්ක. මේ ඉන්නේ ඇමරිකානු ජාතික නේත්කෝ ප්‍රේසියන් මේ 15 වෙනි දිනේ වර්ෂයේදී ඉසිදී හසාගන්නේ ඔහුගේ පාසලේ මිතුරන් ස්නැප්චැට් හරහා උඩේ වූ මරණ තර්ජන නිසා. ඉතින් මෙතන සිදුවන්නේ සයිබර් බුලින් සමාජයේ සිදුවන ඒ අමානුෂික ක්‍රියාවලින් මේ සයිබර් බුලින් කියන්නේ ගොඩාක් වර්ධනය වෙලා දෙනවා. ඒ නිසා මේ දරුවා සියදිව හානි කරගන්නවා. තරම් පෙරවිලා දෙනවා ගරුතුනේ. තිරේ මත දකින්න මායාව ලොක් කර දෙමෝපිය සෙනහසින් ඩිජිටල් බැඳුම් කර නිදහස් සිතුවිලි ඇල්ගොරිතමේ හිර කර දරුවා වෙනසේ තාක්ෂණය විලංගු කර අපේ දරුවත් තිරේක සිරු යන්ත්‍රයක් බවට පත්ව කර හදවතක් ඇති මිනිසෙක් කරමු. හදවතක් ඇති ජීවියෙක් කරමු. මේ තාක්ෂණය විලංගු වලින් මුදව. මේ නිසා මේ දරුවා මේ තාක්ෂණය කියන විලංගු වලින් මුදා ගන්නවනේ ගරුතුනේ. ඒ වගේම ගරුතුනේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. අපේ යෝජක පිළ සහෝදරයන් කියනවා සුදුලැල්ල ළමයි ඉපදෙන ළමයි සුදුලැල්ල වගේලු. ඉතින් ගරුතුනේ අපි මේ මානසික සමාජීය ආධ්‍යාත්මික යහපත් නගොත් මේ සුදුලැල්ල පුරවන්නේ. ඉතින් ගරුතුනේ මගේ මාතෘකාවේ සභාව කරපු මම කතාව තමයි කරනවා.